hello everyone මම ජහානා. ඉතින් අද vlog එක පටන් ගන්නෙම මේ එළවලු කපන එකෙන්. එළවලු නෙමෙයි මේකට මොනවද කියන්නේ? කෙහෙල් මුව. හරිද මේක කපනවා. අපේ අම්ම මේක තෙල් ගන්නද දන්නේ? ඔව් ඔයාගේ මහත්තයා ගෙනත් දුන්නේ. ඔව් අපේ මහත්තයාට ඒක තෙල් දාලා දෙන්න. එයාට ඒක තෙල් දාන්නලු කරවල දාලා. නිකන් නෙමෙයි කරවල දාලා. කරවල ගෙනත් දුන්නේ නැහැ. අනේ ඒක හරි නෑ ඉපදා. කරවල ගෙනත් දුන්නේ. ඉතින් මම ගත්ත කරවල. හරි හරි. ඒක අම්මගේ ගානෙන් කරවල ටික. මේ කමක් නෑ මයික් එක නෑලු මයික් එකකට වඩා අපේ සද්ද ඇහෙනවනේ. මේ අපේ අම්මා මේ මොනවද මේ කොල කැද මෙන්න කරවල. කට්ට කරවල. කට්ට කරවල. එයාලට කරවල තියෙනවා නම් මේ බත් නිකම්ම බලන්න. මේ මගේ බෑන්ඩ් එක මම කරවල දැන්. මම කිව්වනේ අපේ අක්කගේ ඔයිල් එක යූස් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මට මේ බේබි හෑර් දෙනවා. ඒ හින්දා මම මේ බෑන්ඩ් එකක් යූස් කරගෙන ඉන්නේ. ඒක පෙන්වන්න බෑ මට ඔළුව පෙන්වන්න බෑනේ. ඉතින් මට අමතක වෙනවා හැමතිස්සෙම වීඩියෝ එක ගද්දි. හරිද දැන් පෙන්නේ නැහැ. ඒ ඔයිල් එකේ ඩීටේල්ස් ඕන නම් මට මැසේජ් එක දාන්න. දැන් අපි ඔක්කොම නම්බර්ස් ඔක්කොම හදලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලට ඕන නම් මම මේකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකේ නම්බර එක එවන්නම්. අපිට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. අපි ඔයාගේ ගෙදරට මෙවන්නම්. ඔව් සුවඳයි අනිත් එක. ඒකට හොඳ බේබි හේර්ස් එනවා. මෙතන ඔක්කොම මේ ඔක්කොම බේබි හේර්ස්. ඒක ඩීටේල්ස් මම දාන්නම්. හරි මම කපන්න යන්නේ. මේ උම්මා දැන් කොල කැඳ හදන්න යන්නේ. ඒක වීඩියෝස් ටිකක් දාන්න. අපි ගියා කොල කඩන්න. ඒකක් දාන්නම් මට. පටන් ගන්න. හෙලෝ. මේ මම අපි කිව්වනේ අද කෙහෙල් මුව. කෙසෙල් මුව. දුව කපලා තියෙන්නේ. මම කිව්වනේ කරවල චුට්ටක් දාලා මේ කරවල චුට්ටක් මම තෙලට දාලා බැලගෙන ඉන්නේ. දැන් ඒකට මේ කපල මේ විදිහට දුණු තක්කාලි කොච්චි සුදු දුණු නම් ගොඩක් දාන්නේ චුට්ටක් දානවා. ආවට ඊළඟට ලුණු චුට්ටක් දානවා. ලුණු චුට්ටක් දාගන්න. ඕවැටුණා. තක්කාලි කෑලි දෙකක් වගේ. එච්චරයි දාන්නේ. මම කොච්චි මිරිස් දැම්මේ නැහැ. මේ කියන්නේ කෑලි මිරිස් දානවා. කොච්චි දැම්මම තුට්ටක් මේක. සරයිනේ. සර වැඩි වගේ නේද? දැන් අපි මේක තුට්ටක් මේ විදිහට කරගෙන ඔයාලා ඉඳලා හිටලා හරි මේ වගේ මේ කෙසෙල් මුව ගන්න. උයලා හරි මලවලා හරි. සාමාන්‍යයෙන් අපේ දැන් මේ තෙල් දාලා තමයි ගොඩක් රස මේ උයලා රසයි. දැන් අපේ ගෙදර අපේ මේ මහත්තයාම කනවා නම් එයාලා මලවලා කන්න තමයි කැමති. කෙසෙල් මුව. දැන් කෑලි මිරිස් ටිකක් දාගන්න. මේකට මම ඉතින් කරවල නේද දාලා තියෙන්නේ. කූනිස්සක් රසයි. කූනිස්සක් තියෙනවා. නේද කූනිස්සක් තියෙනවා. මේ අද කෑලි කරවල කෑලි ගන්න කරවල තමයි දාලා තියෙනවා. මාළු එහෙම බැදලා දැම්මත් රසයි. ඉස්සෝ පොඩි ඉස්සෝ තියෙනවා නේද? අමු ඉස්සෝ ඒව දාලා තෙල් දැම්මම ගොඩක් රසයි. අපේ ඇතුලේ චුට්ටක් පොඩි චුට්ටක් තමයි. ඉතල හිතලා මේ කෙසෙල් මුවම කෑවම හොඳයි ඇඟට.
පරිප්පු පරිප්පුවකට දාලා උයනවා. මේ කෙසෙල් මුව හීනියට පොළොස් වගේ කපලා හීනියට ඒ වගේ කපලා මේ වගේ පොඩි කෑලි පිටින් දාලා පරිප්පු උයා ගන්න. පරිප්පු වල දාලා ඉවම හරියටයි. උයලා මොන හරි කරවල මොන හරි තෙල් දාගන්න. මේක චුට්ටක් අර ලොකු කෑලි අර මැද කෑලි එහෙම තියෙනවා ඒව චුට්ටක් අයින් කරගන්න. ඒව ඕනේ නැහැ. දැන් සම්බෝලේ හදනවා. මේක. තාත්තට අපි හදමු සම්බෝලේ. ඉන්දර නැතිව. මොන කෑම හදන උනත් ගින්දර පාලනයෙන් තමයි කරන්න ඕනේ. ගින්දර කොහොම හරි මොන වුණත් අඩු ගින්දරින් කරන එක හොඳයි. අදිසියට උනත් ගින්දර වැඩි කරලා හදුවනම් කන්න වෙන්නේ. එතකොට ඉතින් දක්ම දින්න තමයි කර වෙන්නේ. දරලිප වගේ නෙමෙයි ගෑස් ලිප. දරලිප නම් චුට්ටක් මොන හරි බැලන්ස් කරගන්න පුළුවන්. දැන් අපි දන්නානේ. දර මේ කාලේට දර දැම්මම දැන් ඒක හරි. හරියකින් හොඳට ඇදීගෙන එනවනේ. එතකොට අපි දන්නවා. මේක චුට්ටක් වහලා තියාගන්න. අපිට ඕනේ නම් මිටි කිරි චුට්ටක් දාගන්න පුළුවන්. අද මම ඉතින් තෙල් දාලා නේද ගන්නෙ. මිටි කිරි චුට්ටක් දැම්මත් හොඳයි. කියනවා නම් දාගන්න. අපේ මේ සැරේ මිරිස් චුට්ටක් මෝ හරිම සැරයි. චුට්ටක් පොල් කිරි දැම්මා. අම්මෝ මේ සැර මේ අල්ලපු ගෙදරට ගිහිල්ලා ඉන්න තියාරක් අහේ. හරිම සැරයි. හැම එකක්ම දාලා තියෙන්නේ. ටිකක් මේක හොඳට අඩු ගින්දරෙන් උයා ගන්න. මැලවෙන්න ඕනේ නේ හොඳට. බලමු. බිස්මිල්ලා. अस्सलाम वालेकुम. හොඳයි. දැන් අපි උයපු කෑම ඔයාලට පෙන්නන්න හදලා ඉවරනාට පස්සේ අපි දැන් කද්දි පෙන්නන්න කෑම කරකොට. එහෙනම් අස්සලාමු අලයිකුම්.